Hi guys, අපි අද නාරම්පනාව පැත්තේ යන්නේ. එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට බලමු. මේ ඉතින් යාළුවා දාන හෙල්මට් එක. ඉතින් මේක තමයි මට හම්බෙච්ච හෙල්මට් එක. ස්ක්‍රීනේ යමු ඉස්සරහට. අර කට්ට දාලා අර ගල කොට්ටු. කට්ට කිව්වට ඔලු කට්ට පරිස්සම් කරගන්නත් තමයි නේද guys. Oh guys, අපි අද නාරම්පනාව යන්නේ. අපි ආවේ guys පොය දවසක නිසා සෙනඟ සෑහෙන්න හිටියා. මෙතන ඉඳලා අපි නාන්න යන තැනට මහ ලොකු දුරක් නෑ. හැබැයි යන අතරේ ওই පාර නම් ওই විදිහටම පොඩ්ඩක් සවුත් ඒක තමයි අවුලකට තියෙන්නේ. නැත්තම් නම් කිසි අවුලක් නෑ. ඒ අතරේ අපේ චෙස් මවුන්ටින් හෝල්ඩ් එකක් ගෙනාවා. ඒකත් ටෙස්ට් කරගන්නත් එක්ක තමයි අපි මේ රයිඩ් එක දාගත්තේ මේ පැත්තටම. ලොකු අවුලක් නෑ. වීඩියෝ එක බලද්දී වල තේරෙනවා චෙස් මවුන්ටින් එකකින් මම රෙකෝඩ් කරන්නේ ෆෝන් එක හෝල්ඩ් කරලා. ලොකු අවුලක් නෑ. Hey, ඇතුළට නේ. මගේ බයික් එක අදා. නැත පොඩ්ඩක් බලන්න. ඉස්සෙල්ලට බයන්න බජන. මේ හරිය තමයි පොඩ්ඩක් අමාරු නැත්තම් අවුලක් නෑ ඉතින්. ඒක තාතල් ඉතින්. මොන මේ හරියට තමයි අපි ඉන්නේ නාන්න. තවත් මේකේ තැන් තැන් වල නාන්න පුළුවන්. ඒකට මෙතන පොඩ්ඩක් කිසි ප්‍රශ්නයක් නෑ සේෆ්ටි පොට් එකක්. අපි දන්න තැනක් විදියට අපි එන්නේ මෙතෙන්ට තමයි. දැන් හොලිඩේ එකක් නිසා ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. සාමාන්‍යයෙන් කට්ටිය 15000ක් වගේ ඇවිල්ලා හිටියා නාන්න. මේ සර්පෙක් කයි බම්බු කිමාද මේක. atau yuk Putih kaki walu. Itu pak. Gitu dong ya. Ada kan nih gue. Nah ඉවරයි guys අපි යන්නේ දැන් රොටියක් කන්න. නාරම්පනාව ඇවිල්ලා මේ රොටි කඩේ රොටියක් කාලා නැත්නම් වැඩකුත් නෑ. මෙතන අමුතු වයිබ් එකක් තියෙන්නේ. ඔන්න විශ්වෙන් ඉන්නේ මේ රොටි කඩේට. ඒක දෙන ලුණු මිරිස් ඒක වෙනම සීන් එකක්. ලුණු මිරිස් සරයි කියලා අපේ උන් අතාරි ඉස්සු හැදේ. එහෙනම් guys නාරම්පනාව වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thank you.